මොර ගෑණි ගෙදර තියන් ඉන්න හැටි. අනේ ඉතින් ඔයාලට පින් සිද්ධ වෙන්නේ ඉතින් ගෙදර උන්දත් ඉන්නවා. අපේ විලේ අපි මුගේ ගෑණි ඉන්නේ. පාසලේ දෙන දියුරු ඉවරයි. නෑ ඉතින් මට අරගෙන ගෑණි එරදාගල්වා. මට අපේ ගෙදර එක්කන කියලා තියෙන දවසම ඉන්නේ මල්ලි. රාට ඕන තරම් ඕන හක ගිහින්නේ. ඒ මොකද කරන හරබාල පුම්බන් දුවන්නේ දැන්. නෑ මල්ලි වදගත් මිනිස්සු රාට විතරයි ගමන් යන්නේ. කොයි තාම අපිට හැම වැඩකට කොල්ල මෙහෙම විදියට. පරම්පරාව නැති කරපු පල්ලෙත් තමයි ඔය විදියට ඔය. පරම්පරාව දැන් ජූනේ ගිහිල්ලා තියෙන්නේ. ඒක නෙවෙයි මල්ලි. ඒක නේ අපි තාන්න මේ කොහෙද නෑ මොනවද ගෙනා. හැමිලි කරාමයි කිව්වා. අන්න දැන් තමයි උත්තරය ඇවිල්ලා තියෙන පත්තරේට. තමයි දැනට වැඩලා තියෙන්නේ. බුදුහාමේ මම මෙහෙම බලන් ඉන්නකොට කතා කරන්නේ කියලා. ළඟේ අයියගේ දිහා බලලා හොඳට හිනා වෙනකන් අයියා කතා කරාවි. වන්දන්නේ නම් මල්ලි එකක් වහලා තව එකක් අනිත් පැත්තෙන් ගැහුවා. ඒ වගේ ඔය මූණ පේන උරුතල් මූණනේ උඹට දියෙන්නේ ඔය. නෑ ඉතින් අපි වගේ ස්පෝට් කොල්ල දැක්කම කෙල්ලොත් එහෙම තමයි. අර විජය කුමාර රැටකට හොදම්බුරුව. නෑ මල්ලි මගේ කට ඉස්සර නම් මෙච්චර බලල් නෑ. ගෙදර මිනිස්සු බලල් කරලා. ගෙදර ඔක්කොලාට පිටිද්ද වෙන්න බලල් කොලගන්න. හොරා කන්න ගිහිල්ලා. අනුගේ ගෙවල හොරා කන්න ගිහලා ගෑණිට වුණ ගෑණි බලල් කර මේක දාලා. නෑ මල්ලි මට කතා කරයි. අතලයි මූට කතා කරලා දෙන්නේ නැහැ. අපේ බැලේ ඉතන බීඩියක් ගහන්න බැරි තොම්බ. දැන් මල්ලි දැන් අපරාධ කියන බෑ බෙර කොටයක් උනක් ගහන්නේ. ඒ තරම් වල ලොකු. ඇත්ත ලෝකෙම ලොකුම වලද කොහෙදනේ? ඔව් මෙන්න දැන් හදන ගස්වල දමිලි වල හැටි. ඒක නෙවෙයි මල්ලි. කොළු වෙන ගමන් හොඳ ඉඩම් කාලා කම්මුණා කඳු ගැට්ටක් එක්ක දඩි තරම් වින්කෑ. ගම්මේ බඩෝ ඉඩම් කෑලා අත්තරාම කොහෙන්ද හොයාගත්තේ? නෑ දැන් ඉතින් කොළොගේ බලාපොරොත්තු ඉතින් දැන් කටයුත්තක් කරගෙන මේ පැත්තෙන්ම. අතලාමේ මේ වයසක මුණ මේ ඔය කතා අයි හත්ේ කියන්නේ මේ බුදුහාමේ මෙච්චර මේ ගල්ගම ඉඳලා කටයුත්තක් කරගන්න. එහෙම නේද අපි යන්නේ මම. ඒ ළමයිට ඔලා කටුත කරගෙන ඔබ බාරු ඔබ හිටපන්. ඔබ වැදපුවේ කාලේ. නෑ එහෙම නෑ. තාම මැච් එකේ අන්තිමට කියන්නේ ඔය. තාම ලයින් එක හරියට අහුවෙන්නේ නැහැ පොල්ලට. හරි මොකේ මූණත් ගන්න බලාගෙන අවසරය ගන්න ඕනේ. අතලා මූණ ඔය පැත්තේ මූණ තියෙන්නේ. නැත්තම් උඹ වෙන්න මේකට ගන්නවන්නේ. ඒක නෙවෙයි මල්ලි. මං ඩිංග කරපත්තට ගිහින් එක මෙන්න මෙතෙන්ට අත තියාගන්න. අර පාරේන බල්ලේ කරලා ගන්න ඉතින්. නෑ ඩිංග එහෙම නෙවෙයි. ගාන ඉස්පල් වෙනම ගන්න හැටි. ඔක පැකට් එකකට දාලා බිත් එකේ දාලා දීපන් උදේට බොන්න. නෑ පුතේ ඉදම බලලා ඉවර වෙලා දැන් ගේ වැඩක් පටන් අරගත්තා. ආයෙත් ගියවට කොහමද? දැන් දැන් ගෙදර මේ මහබැලි ගල්ලන්න විතරයි. මහබැලි නෙවෙයි අකෝ මහබල්. උඩට මහබැලි ගල්ලලා ඒක මල දෙන්නේ කියලා. දැන් මහබැලි අලලයි පොළවට. කපරාණුවක් කරා දැන් තියෙන පිටි ටික බඳගන්න විතරයි. නෑ පුතේ ගාහෙන්න වියදම් කළොත්. ඇත්තේ? ගාහෙන්නේ කියන්නේ ගණන් කරන්න බැරි තරම් වියදම් වල තියෙනවා. ඒක තමයි මහබලට නැති වියදම්. බුදුහාමේ දැන් ඉතින් ඔක්කොම කල් ඉවරයි. දැන් ගෙයි වැඩ කොහමද? දැන් වහලා ගහන්න විතරයි තියෙන්නේ. කාලා කාට පේන්නේ ගහලා නෑ වහලා ගහලා තියෙන්නේ උළු තින්නේ නෑ තාම. දැන් තාම ඇරලා තියෙන්නේ වහලා. වහලා ගහලා නැහැ හරියට. දැන් තියෙන මහවැලි වහලා ගහලා උළු ටික බිම ගහනවා. ඌත් එක ගෙවල් හැදුවොත් එහෙම අපිට යන්න වෙන්නේ හීරේ. නෑ පුතේ මෙතන මේක. අද පුතේ ඇගේ කරන්ට් එක දුවන ඒකයි ඔය. නෑ මල්ලි මෙන්න මේකයි. ලැට් එකයි. ටොයිලට් එකයි. දෙකයි. බාත්රූම් එකයි. තුනයි. නාන කාමරේ. හතරයි. කෑම කාමරේ. පහයි. හතර වහ ඔක්කොම එකට තියෙන්නේ. නෑ මල්ලි මේකනේ. ඔක කන්නේ උඩේ ගහලා තියෙන්නේ. නෑ හිටගෙන කන වාඩි වෙන්නේ. ඒකේ ඔක කන්න උඩේ ඔගේ ගහලා තියෙන්නේ. කන්ද උඩුනේ කියන්නේ. ඇත්තේ? සියලුම පහසුකම් සහිතයි. හැබැයි මල්ලි තව චුට්ටි වැඩක් තියෙනවා කරගන්න. අනේ ඒක ජීවම් බලන කාටද ඇහෙන්නේ. ඒක තමයි ප්‍රශ්නේ.
ඒ කියන්නේ ගේ වැඩ තේරම ඉවරයි. ඉවරයි. ඒ වැඩ ඔක්කොම කල් ඉවරයි. ආ පොඩි වැඩයි තියෙන්නේ. දැන් ඔක්කොම රෙපයාල් කරලා තියෙන්නේ. ආ මේ චූටි වැඩක් ඇත්තේ පේන් කළ බොහොම චුට්ටි වැඩයි තියෙන්නේ මල්ලි. පොඩි වැඩයි යට තියෙන එක. නෑ නෑ රුපියල් 25000ක් විතර අඩු වෙලා තියෙන්නේ. අම්මෝ එහෙනම් පොඩි වැඩක් තමයි ඇත්තේ. බොහොම චුට්ටි වැඩයි. ගියපන් බලන්න ඉතින් ඒක. බොහොම චුට්ටි වැඩයි තියෙන්නේ මල්ලි. හරි අපිට මේක අහු කරලා දෙන්න අපිට ගන්න ගියපන් බලන්න. දැන් මල්ලි දැන් තියෙන්නේ ඉතින් මේ කන්ද කපලා ගෙපලා ඇදලා ෆවුන්ඩේෂන් එක. මම එතන තමයි හිටියේ මේක වහලා අලවගෙන හිටියේ. නෑ තියෙනවම පහසුකම් තියෙනවා. ටැප් එක ළඟට ගියාම වතුර අතලා. කොහමද අපි ළඟ වතුර අතලා ගන්නද කොහොමද? හැබැයි ඕන දෙයක් කන්න හැටි වගා කරගත්තොත්. නෑ නෑ මූට ළඟට තේරම ගෙනත් දෙන්න. බස් එක ළඟට ගිහින් අත දැම්ම ගමන් බස් එක. මූට කතා කරලා තමයි බේරෙන්න හම්බෙන්නේ නෑ. ඉතින් ඔය වගේ පහසුකම් තියෙන තැනක් අහුවෙන්නේ නෑනේ මල්ලි. නෑ නෑ ඔය පාදුකම කවුනා නම් බොහොම ඉන්නේ නෑ හැබැයි. තාම හරියට පාදුකම් තැන කම්බුනේ නෑ උඹට. නෑ ඒක නෙවෙයි මල්ලි මාර ප්‍රශ්නේ කියන්නේ. අර බස් එකේදී දෙන ගමන් අල්ලන්නේ කියලා මම නිකන් බේරුවා. මෙයා ඉන්නේ. කවුද? අපේ ගෙදර එක්කනේ. නෝනි. ගෙදරක නෑ කිව්වේ. අර අපේ ගෙදර උදේට මිදුලතු ගන්න. ආච්චි ආච්චි. නෑ අනේ. එන ආච්චි නෑ දුමිදුලතු ගන්න. නෑ නෑ අපේ ගෙදර ඉන්නේ. කවුද? නෝනි. යකෝ ආච්චිට කවුද නෝනිය කියන්නේ? ජෝදේ අර අපේ ගෙදර ඉන්නේ. ආ ගෙදර එක්කේන. නෑ. එහෙනම්. වයි. අපේ ගෙදර වයි. බොන්න ඕනේ කියලා. ආ ඒ පාර. ඔව් ඉතින් කොරන්න දෙයක් නෑ කොහේ. පොදුගේ වැඩ තමයි. ඔය කරේ තියෙන්නේ මොකද්ද? අනේ තියෙන මුදේ තරම කලබලේ දැනගන්න කරේ පුතා. ඕනිගේ බලන්න හදන්නේ නෑ. ඔන්න ඉතින් ආයි මං උස්සා. ඔය දැන් නවදාන මොකද එන්නේ ඒකයි ඔය. ඔය දැන් තමිලගේ මුදුවන්නේ හොඳයි. නැන්ද කිව්ව මට දැන් මම අපේ ගෙදර නෝනිට උවමනා වෙලා නැන්දලයි ගෙදර යන්නේ කිව්වා. ආ මොකද ගෙදර ගෑනක නෝනිය කියලා මූ කියන්නේ. බොලාට හොඳයි මගේ කාල්ල ජොලි පුක් එක. මේ හදලා යකෝ ආච්චිලට නෝනිය කියන්නේ කවුද? අපි දින්ගක් කිව්වම තමයි නෝනිය කියලා බොලාට කියන්නේ. අර වයසක හත්තලාවට නෝනිය කියනවා. ඒක නෙවෙයි මල්ලි. එහෙනම්. ඉතින් මගේ නැන්ද මට නැන්දලයි ගෙදර යන්න සිද්ධ වුණානේ. තම්බිලි කතාවනේ. මං නැන්දලයි ගෙදර යනකොට එන්න යුද්ධේ. ඒ මොකද්ද? ඒ යාපනේට ගහලා. බුදුහාමේ උත්සවය. නැන්ද උස්සලා. පරණ බඩු කඩේට. පරණ බඩු කඩේට. ආ නැන්ද උස්සලා. නැහැ මොකද? එහෙනම්. යනකොට ලොකු උත්සවයක්. නැන්ද උසලයි. උත්සවය. ආ උස්සවය. උත්සවය. ආ මොකක්ද උස්සවේ? හොඳයි මාම නැන්දගේ උකුලට තියන් නැන්ද බක්කවනවා මාමට. අත්තලාම යකෝ වැඳලා අවුරුදු කීයේ නැන්දයි මාමයි. ගඳලා අවුරුදු 25යි. ඉතින් එතකොට තාමේ හුරුතල් වයසේ නැන්දර මාමට. පොළාට විතරයි හුරුතල් වෙන්න හොඳ නේ. අතලා උගුරු තියා හුරුතල්වන පුංචි ආයේ ඔය. අනේ ඵලය යන පොලොක්කොට දෝරුවා. නැන්ද හුරුතල් කරන හොඳ නැති මාම එහෙලා. එහෙම නෙවෙයි. මං ගියා විතරයි නැන්ද මාමගේ අත විකලා ඌයි ගා. ආ මේ ආදරේට. ආදරේට නෙවෙයි. බලබලේට. අලබලේ. එහෙම නෙවෙයි. එහෙනම්. මං ඉතින් ගිහිල්ලා නැන්දට ගිහිල්ලා විස්තරය කිව්වා. ඔව්. මං කෝ නැන්ද තැඹිලි ගෙඩියක් හදාගන්නයි කියලා ආවේ. ඔන්න පුතේ පිළිකන්න ගහේ දොරකට ගෙඩි 4-5ක් අද්දලා කිව්වා ගහේ හදාගන්නේ කිව්වා. අත්තලා මේ දොරකොට පිළිගන්නේ. දොරකොට කොට පිළිගන්නේ නැති. දොරකට ඇවිල්ලා තියෙන්නේ. යෝදේ ගේට උඩින් ඇවිල්ලා. කලබලේ. ඒක උඩින් දොරකට ඇවිල්ලා. කලබලේ. එතන දුර තාත්තිනේ මේ නැන්දයි මාමයි බලන් ඉඳලා ගහයනකන් දොරකොට. නැන්දයි මාමා ඉතින් මට කි මන් දැන් ඉතින් තැඹිලි ගෙඩියක් හදාගන්න ඉස්සෙල්ලා නැන්ද මට බුදුහාමේ බල්ලට වගේ සැලකිවා. මේකනේ හිටියේ. නෑ මේ යෝධගේ පාරේ මොන්දේ වැඩේ කචල් දුන්නා. බුදුහාමේ හුඟ දවසකින් ගියේ නෑ පෙරීට ගිහිල්ලා ආවට පස්සේ. අවුරුදේ කියලා දුවේ ඊයේ මුදේ කතා කරලා බේරෙන්න මොදේ නැන්ද මන් දැකලා සතුට වැඩි කමට උඩ පනිනෝ. අර මොකෝ අර කලබලේ.